සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලෝ හැමෝටම. ඔන්න අද වීඩියෝ එකෙන් මම අරගෙන ආවේ අපේ අම්මට හිතුණා එයාගේ ගෙවත්ත වෙනස් කරන්න ඕන අලුතෙන් මල් පැල ටිකකුයි පෝච්චි ටිකකුයි එකතු වුණා නම් හොඳයි කියලා. අන්න ඒව ගන්න ගිය වෙලේ මම ගත්ත වීඩියෝස් අරගෙන තමයි අද vlog එක ඔයගොල්ලන්ට අරගෙන ආවේ. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකන් රැඳිලා ඉන්න ලස්සන මල් පැල ටිකකුයි ගොඩාක් ලස්සන මල් පෝච්චි ටිකකුයි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. සුපුරුදු විදිහට කොහොමත් අපේ ගෙදරට මල් පෝච්චි ඕන නම් අම්මයි මා යන්නේ අම්බලම් මුල්ලට. අම්බලම් මුල්ල කියන්නේ අපේ ගෙවල් ආසන්නව තියෙන ප්‍රදේශයක්. මේ පැත්තේ ගොඩාක් මල් පෝච්චි මල් පැල තියෙනවා. ගෙවතු අලංකරණය සඳහා ඔයගොල්ලන්ට ඕන කරන ඕනම දෙයක් මෙතනින් ඕගොල්ලන්ට මිලදී ගන්න පුළුවන්. කලම්බ මේගම මේන් රෝඩ් එකේ තමයි තියෙන්නේ. එතන ඉන්න කට්ටියට හොඳ දැනුමක් තියෙනවා ගෙවතු අලංකරණය සම්බන්ධව. අපි කිව්වොත් අපේ ලොකේෂන් එක මේ වගේ කියලා එතන බෑග්ග්‍රවුන්ඩ් එක ෆොටෝ එකක් හරි පෙන්නුවොත් ඒගොල්ලන්ට හැකියාව තියෙනවා ඕගොල්ලන්ට සුදුසු දේ තෝරලා දෙන්න. සහ මිල ගණන් අතින් ගත්තහම ගොඩාක් ලොකු මිල ගණන් නැහැ මල් පෝච්චිවල. හැබැයි සමහර මල් පැලවල නම් ඒවල තියෙන විවිධත්වයත් එක්ක ඒ මල් පැලවලට තියෙන ඉල්ලුමත් එක්ක මිල ගණන් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අපිට කැමති විදිහකට ඉතින් අපිට තෝරලා ගන්න පුළුවන්. ඉස්සර නම් මෙතන තම සම්පූර්ණයෙන්ම මේ කඩ ඔක්කොගෙම තිබුණේ මැටි වලං මැටි මල් පෝච්චි ඒ වගේ දේවල්. හැබැයි දැන් ඒගොල්ලෝ සිමෙන්ති මල් පෝච්චි හදන්නත් සූදානම් වෙලා ඉන්නවා. ඉතින් අපිට කැමති විදිහකට අපිට ගන්න පුළුවන් මේ දේවල්. ඉතින් මේගමුව පැත්ත කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ගොඩක් හොටෙල්ස් තියෙන පැත්ත. ඉතින් ඒ හොටෙල්ස් වලටත් ඒ අවශ්‍ය ගෘහාලංකරණ කටයුතු කරන්නේ මෙන්න මේ අම්බලම් මුල්ල ප්‍රදේශයේ තියෙන ආයතන වලින්. ඉතින් මේ තියෙන්නේ අපි ගත්ත මල් පැල ටිකක්. මේ තව නුග වර්ගයක් ගත්තා. කලින් වීඩියෝ එකේ මම කිරිනුග ඔයගොල්ලන්ට පෙන්නලා තියෙනවා. ඒකේ වෙන වෙරයිටි එකක්. මෙන්න මේක නම් ගොඩාක් ලොකු වෙන පැලයක්. ඉතින් අපි පොඩි පැලයක් ගත්තා. ඒක හදා ගන්න පුළුවන් කාලෙත් එක්ක. කොංගෝ කියන වෙරයිටි එක තමයි ඒ. මේකත් ඉන්ඩෝ ප්ලාන්ට් එකක්. මේකත් හරිම ලස්සනයි ලොකුවට හැදුනහම. ඉතින් අම්මා ඒ පැලේ ගන්නත් අමතක කරේ නැහැ. ඔන්න ඊට පස්සේ අපි ගියා මල් පැල තෝරන්න. ඉතින් මේ පාර අම්මට ඕන වුණා ඉන්ඩෝ ප්ලාන්ට්ස් අපේ ගෙදර ටිකක් වැඩිපුර තියෙන නිසා මල් පිපෙන පැල ටිකක් වැඩිපුර ගත්තොත් හොඳයි කියලා අපි ඉතින් මල් පැල තමයි මේ පාර වැඩිපුර ફોකස් කරේ ගන්න ඕන කියලා ගත්ත මල් පැලයි මල් පෝච්චි මම වෙනම වීඩියෝ එකකින් ඕගොල්ලන්ට ගේන්නම් අපේ ගෙවත්ත පොඩ්ඩක් වෙනස් කරාට පස්සේ. එතකන් ඕගොල්ලෝ මේ ටික බලන්න. මෙන්න මේ පැලෙත් අපේ ගෙදර තිබුණා. පස්සේ ඒක කාලෙත් එක්ක නැති වෙලා ගියා. මේක නම් වෙන වෙරයිටි එකක්. මම නම් හරියටම දන්නේ නැහැ. මොකද අම්මා තමයි මේ දේවල් වල නම් හරියටම දන්නේ. එයාව ළඟ තියාගෙන මට වීඩියෝ එක වොයිස් කරන්න බෑනේ. ඉතින් ඒක හින්දා මම වීඩියෝ මට දන්න නම් ටික කියලා ඔයගොල්ලන්ට වීඩියෝ එක අරගෙන එන්නම්. මේකත් ලකි ප්ලාන්ට් එකක්. ඒකේ බ්ලැක් කලර් එකක්. මම දැක්කේ දාමයි ඒක. ඉන්ඩෝ ප්ලාන්ට්ස් තියෙනවා කිව්වට ඉතින් මෙතන තියෙන සමහර ඒවා දැක්කහම ඉතින් අපිටත් ගන්න හිතුණා. මොකද ගෙදර නැති වෙරයිටිත් මෙන්න මෙතන විකුණන්න තිබුණා. මේ ප්ලේස් එක නම් තියෙන්නේ මිනුවන්ගොඩ රෝඩ් එකේ. අපි එතනින් තමයි මේ මල් පැල ගන්න ගියේ. මේ බලන්නකො හරිම ලස්සනයි මේ ඇන්තෝරියම් පැලේ. ඒව නම් දැක්කහම ඉතින් නොගෙන ඉන්න හිතෙන්නේ නැහැ. හැබැයි ඉතින් බජට් එක ගැනත් හිතන්න ඕනනේ. අපි හිතුවේ වැඩිපුර මල් පිපෙන පැල ටිකක් ගමු කියලා. මේ තියෙන්නෙත් කපුරු වර්ගයක් සහ මේ අනිත් අර උසට ගිහිල්ලා තියෙන ඉත්ත වගේ ගිහින් තියෙන ඒකත් මාස 3ක් විතර තියනවා කිව්වා. හැබැයි ඊතර කෙනාවට පස්සේ නම් සතියෙන් දෙකෙන් ඒකේ මල් නැති වුණා. මේ තියෙන්නෙත් බෝවිටිය වර්ගයක්. මේ පැල කැලවල් වල හැදුනට හැබැයි මෙහි විකුණන්න තියෙන ඒවා හරිම ගණන්. ඉතින් කැක්ටස් කලෙක්ෂන් එකකුත් තිබුණා. මම හොයන කැක්ටස් එකක් තියෙනවා. ඒක මෙතන තිබුණේ නැහැ. ඒක නම් දැක්කොත් මම අනිවාර්යෙන්ම අරගෙන ඔයගොල්ලන්ට වීඩියෝ එකක් ගන්නම්. ඒ මම හොයන කැක්ටස් වෙරයිටි එක මෙතනත් පොඩි කලෙක්ෂන් එකක් තිබුණා. මෙතන තියෙන සමහර පැලවලට ඒගොල්ලෝ කිව්වා ඒගොල්ලෝ අතින් පෝර වැඩි වුණා කියලා. ඒ හින්දා සමහර මල් පැල ඇත්තටම ගොඩක් ඒ කියන්නේ මැරෙන්න ලං වෙලා වගේ තමයි තිබුණේ. මෙන්න මේ කානේෂන් එක අපි ගත්තා. මොකද ඒක හරිම ලස්සනයි. සහ ඒක අන්කොමන් කලර් එකක්. ඉතින් මේ වගේ රතු පාට කානේෂන් එකකුත් ඒකට ආවොත් ඒකේ පාලුගතිය යයි කියලා හිතන හින්දා ඒ කානේෂන් එකත් ගත්තා. දැන් මේ තෝරගන්න බැරුව ඉන්නේ හැබැයි මොකද්ද ගන්න කියලා. හැබැයි ගත්තේ රතු පාට එකයි දම් පාට එකයි. කානේෂන් කපුර වගේ මල් පැල ප්‍රශ්න තියෙන්නේ අපි ගෙනාවට පස්සේ ගෙදර ගෙනල්ලා ටික කාලෙකින් ඒවල මල් පිපෙන්නේ නැහැ. ගහ එහෙමම තියෙනවා.
ඉතින් මේකට විසඳුමක් දන්න කෙනෙක් ඉන්නවා නම් මට කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න මොන වගේ පොහොරද ඔයගොල්ලෝ පාවිච්චි කරන්න කියලා. රෝස නම් සාමාන්‍යයෙන් මල් හදාගන්න පුළුවන්. ඒවට හරියට පොහොර ටික වැටෙනවා නම් අවුව හරියට කන්ට්‍රෝල් කරලා වැටෙනවා නම් ඒව හදාගන්න ලේසි. ඉතින් මේ මල් නම් මොකද්ද මට මතක නැහැ ඒකේ නම නම්. ඒකත් චූටි කාලේ මම දැක්කට පස්සේ තමයි දැක්කේ. දැන් ඒව විකුණන්නත් තියෙන. ඉස්සර නම් මම දැකලා තියෙන කැලවල හැදෙනවා මේ මල් පැල. ඉතින් දාස්පෙතියක් තිබුණා. ඒ දාස්පෙතිය හැබැයි මම හිතන්නේ අලුතෙන් මොකක් හරි හෝමෝන් චේන්ජ් කළ මොකක් හරි හදපු එකක්. මොකද ඒකේ මල් වලින් ආයේ අපිට මල් පැල හදාගන්න බැහැ කිව්වා. ඒ හින්දා ඒක ගත්තේ නැහැ ඉතින්. දැන් අලුතෙන් දාස්පතිය ලොකු කලෙක්ෂන් එකක් මම දැක්කා යනවා වීඩියෝස් Facebook වල TikTok වල. හරි ලස්සනයි ලොකු දාස්පතිය මල් පිපෙන පැල ටික. ඒවල ඉතින් ප්‍රශ්න ඉතින් අපිට ආයේ මලකින් ඇට පැල කරලා ආයේ ගහක් හදාගන්න බැරි එකනේ. මේ බලන්නකො මේ ගහ හරි ලස්සනයිනේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි එතන තිබුණේ. පළල් පහුරු එකත් මම හිටවලා තියෙනවා අපේ ගෙදර. මල් පිපුණාම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරගෙන එන්නම්. මල් පැලත් එක්ක ඉද්දී තින් දවස ගෙවෙනවා තේරෙන්නෙම නැහැනේ. මම දැක්කා මම වීඩියෝ එක අප්ලෝඩ් කරාට පස්සේ YouTube එකේ අපේ අම්මගේ මල් වත්තේ ගොඩාක් කට්ටිය මගෙත් එක්ක එකතු වුණා. මගේ channel එක subscribe කරලා තිබුණා. ඉතින් ඒ හැමෝටම thank you. ඒගොල්ලොත් කියලා තිබුණා ඒගොල්ලොන්ගේ channel subscribe කරන්න කියලා. ඔන්න මම ඒ විදිහටම ඕගොල්ලන්ගේ channel උත් subscribe කරලා තියෙන්නේ. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න. අද වීඩියෝ එක ඉතින් මම මේ විදිහට ඉවර කරනවා. ඔයගොල්ලෝ ආයෙත් මේ වගේ වීඩියෝ ඕන නම් මගෙත් එක්ක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.